Welcome back to my YouTube channel. ඔයාලට ඇත්තටම මේ වීඩියෝ එකේ මගේ ඇත්ත හිනාවක් වගේ පේනවද බලන්න. බොරුවට නේද මේ වීඩියෝ එකට hina වෙන්නේ. පස්සේ තමයි මටත් ඒක තේරුනේ. මම මේ උදෙන්ම කාලා බීලා ලෑස්ති වෙලා යන්නේ. ඉදල්ගස්හින්නට ට්‍රේන් එකේ තනියම මේ දැන් ඉන්නේ බදුල්ල ස්ටේෂන් එකේ. ඉතින් බදුල්ල ස්ටේෂන් එකට ගිහිල්ලා මම ටිකක් වෙලා ඉඳන් හිටියා ට්‍රේන් එකේ එනකන්. එතෙන්දී මට හම්බුණා පොත් වගේක්. ඒ පොත එක පොතකින් මට හම්බුනේ පොඩි කාලේ අප බලපු සුරංගනා කතා. ඉතින් චූටි කාලේට ආයි ගියා වගේ ටීවී එක ඉස්සරහට වෙලා ඉඳගෙන බලපු කතා නෙමේවා ඉතින්. ඉතින් පොත කියවුවේ නැති වුණාට මම රූප ටික බැලුවා ඉක්මනට මට ආයෙත් ඒ කතන්දර ටික මට මතක් වුණාම ඇවිල්ලා පෙවුණා මෙහෙම නේද මේ කතන්දර උනේ මේ සින්ඩරෙල්ලා මෙහෙම නේද උනේ කියලා. ඉතින් මම ඒ විදිහට ලස්සනට මතක ආවර්ජනයක් කරගෙන ගමන් ට්‍රේන් එක එනකම් මම බලාගෙන හිටියා. මං ආසයි මං අවුල් වෙලා මගේ ඔළුව චුට්ටක් නිදහස් කරගන්න ඕන වෙලාවට මං ආස දෙයක් කරන්න. ඒකත් මං වැඩිපුරම ආස දෙයක් කරන්න. එතකොට තමයි මට සතුටින් ඉන්නවා කියන එක ගොඩක් වෙලාවට දැනෙන්නේ. නැත්තම් මං ටිකක් එල්ලගෙන තමයි ඉන්නේ මුන්න එල්ලගෙන. එතකොට දුක හිතන විදිහට. ඉතින් එහෙම ඉන්න ඕනේ නෑනේ අපිට පුළුවන් නම් සතුටින් ඉන්න. මං හිතනවා මං කැමති දෙයක් කරලා මට සතුටින් ඉන්න එක ගොඩක් හොඳයි කියලා. ඉතින් මම මෙහෙම ඉඳලා ට්‍රේන් එකේ යන්න ටිකට් අරගෙන දැන් ඉදල්ගස්හින්නට යන්න තමයි යන්නේ. ඔන්න මම ටිකට් ගත්තා. දැන් මම සීට් එකට යන්නේ සීට් තියෙනවා ඇති තරම්. මේ වෙලාව 10:25 ට්‍රේන් එක උදේ. ඉතින් අපි දැන් බදුල්ලේ ඉඳලා ඉදල්ගස්හින්නට යන්න තමයි යන්නේ. ට්‍රේන් එකේ යද්දී මම ලස්සන දෙයක් දැක්කා මේ මුලම වගේ. ඉතින් මේ නංගිලා සෙට් එකක් එයාගේ යාළුවාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි ට්‍රේන් එකේ ඇවිල්ලා තිබ්බේ. යාළුවා බණ්ඩාරවලට යනවා තමයි හිටියේ මට මතක විදිහට. ඉතින් මම යහපත සීට් එකේ ඉඳන් මාත් එක්කත් හොඳ කයියක් ගහගෙන මාත් එක්කත් එකතු වෙලා විකාර කර ඉතින් අපි ට්‍රේන් එකේ ගියා. ඇත්තටම තනියම යන්න ගියාට තනින්නේ නෑ මං එදා ගමනේදී. මට ගොඩාක් කට්ටිය හම්බ වුණා. ඉතින් මං හරිම සතුටින් තමයි ට්‍රේන් එකේ එදා ගියේ. මේ සුදුවක්වත් මාව තමයි වීඩියෝ කරන්න අපි දෙන්න දෙපැත්තට අපි දෙන්නා වීඩියෝ කරා. ඉතින් ඩිංගිවාල ආසෙන් කඳු උඩින් අර මෙහෙන් හැදෙනින්ම සද්දයන්සේ මං හරිම කැමැත්තෙන් තමයි ට්‍රේන් එකේ ගියේ. මේ තව මං අඳුරගත්ත තව යාළුවෙක් බහලා යනවා. ඉතින් එහෙම තමයි ට්‍රේන් එකේ ගියේ මම තනියම. ඇත්තටම මෙතෙන්න මේ පේන දියල්ලට යන්න මම ආසාවෙන් ඉන්නවා දවසක්. ඇත්තටම මේ යන්නේ තනියම වුණාට ඔළුවේ දහසක් දේවල් වැඩ කරන ගමන් තමයි මේ යන්නේ. ඔළුව ඇත්තටම හරිම බර වෙලාවක තමයි මම මේ ට්‍රේන් එකේ යන්න තෝරගත්තේ. සීයෙන් යන්න ඕන කියලා ඔළුවට දැනුණා. ඉතින් තනියම යන ගමනක් හින්දා ඔයාලත් එහෙම තනියම යනවා නම් පරිස්සමට ගමනක් යන්න. කිසිම බය වෙන දෙයක් නෑ ට්‍රේන් එකේ මේ යන ගමන නම් ඇත්තමයි. මම හරිම පරිස්සමට ට්‍රේන් එකේ ඉදල්ගස්හින්නට ගිහින් ආවා. ඔයාලට පේනවා මීදුම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ඉදල්ගස්හින්න ස්ටේෂන් එකට ලං කරලා තමයි මම ඉන්නේ. දැන් අපි බහින්නයි යන්නේ. මං ඕන තරම් ට්‍රේන් එකේ ගිහින් තිබ්බට මම ෆස්ට් ටයිම් තමයි ඉදල්ගස්හින්නෙන් බැස්සේ. මොකද මෙතන හැමදාම වගේ කොහොම ගියත් ඉදල්ගස්හින්න ස්ටේෂන් එක ළඟ ගොඩක් වෙලා ට්‍රේන් එක නතර කරලා තියෙනවා. හැබැයි එදානේ බැස්සේ. එතකොට තමයි දැනුනේ කොච්චර වෙලා තියෙනවද ට්‍රේන් එකේ කට්ටියට මේ මීදුම ඒ ලස්සන බලන්න යාලා අවස්ථාව දෙනවා. ඉතින් මේ මං ස්ටේෂන් එකෙන් බැහැලා පල්ලෙහාට ඇවිදගෙන යනවා. පොඩ්ඩක් අවුල් නේද මූඩ් එක? ඒත් ඉතින් අර තනියම මගේ ආසාවටනේ මම යන්නේ. අවුවත් සැරයි මීදුම තිබ්බට මං රේල් පාරේ දිගේ මේ පල්ලෙහාට යනවා. ඒත් එක්කම ආයෙත් ට්‍රේන් එක අද්දනවා ඔහිය පැත්තට. ඉතින් මං ඒක දිහා ටිකක් කළා බලන් හිටියට මට ඉක්මනට සාමාන්‍යයෙන් වැඩක් වෙන්න ඕනේ. මේ හිමීට යන දේවල් දිහා බලාගෙන ටිකක් අමාරුයි. ඒ හින්දා ඔන්න මම වීඩියෝ එකකට ආවන ඔයාලා. මම රොටියක් කෑවා. කද්දුළු එකයි මාර රසයි කොච්චි දාලා තිබ්බා මෙතන පල්ලෙහා කඩේ. හයි ඔයාලා බලන්න ඇති කොහොර අවුල් වෙලා තිබ්බ මූඩ් එක කියලා. ඉතින් මම මේ යන්නේ ස්ටේෂන් එකට වෙලා කිරි තේ එකක් බොන්න.
කෑම බීම හම්බුනහම අපේ මූඩ් චේන්ජ් වෙනවා. ඒකත් අපි ආසම දේවල් වුණාම මටත් එහෙම chance එකක් ආවා කාලා බීලා සතුටින් ඉන්න මේ වෙලාවේ. මම මේ ඉන්නේ ඉතාලස් ඉන්නේ. ඉතින් පේනවනේ කෙල්ලගේ සතුට අර තිබ්බ අවුල් වෙච්ච මොන කොහෙන් ගියද දන්නේ. අපි ආසම දේවල් කරද්දී අපිට අපේ අවුල් අපේ ඔළුව නිදහස් වෙලා යනවා. ඉතින් මම හැමතිස්සෙම තෝරගන්නවා මේ ඔප්ෂන් එක. මගේ ඔළුව අවුල් වුණාම කොහේ ආස තැනකට ගිහිල්ලා නිදහසේ ඉඳලා එන්න. ඔයාලටත් මගේ මූණේ වෙනස පේනවා ඇති. S2 චූටි වෙලා පිම්පල්ස් දාලා ලොකු වෙනසක් තියෙනවා කියලා මටත් දැනෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ පිම්පල්ස් වලට බෙහෙතක්? දන්නවනම් මටත් කියන්න. ස්ටේෂන් එකේ එහාට මෙහාට ඇවිද කිරිතේක බීලා ආයෙත් ඇවිල්ලා රොටියක් කෑවා. තමයි මට මේ රොටි හරිම රසයි. කොච්චි දාලා හොඳට තිබ්බා. මම හරි මාසාවෙන් කඳුළු බේරි කෑවා. කාලා මං ආයෙත් ස්ටේෂන් එකට ආව පොඩ්ඩක් අර ෆ්‍රෙෂ් පිට. මොකද අර වෙලාවේ මම ආව ගමන් තමයි එහෙම ස්ටේෂන් එකට වෙලා කිරි දෙකක් එහෙම දීවේ. දැන් මට ෆොටෝස් ගහ ගන්න හිතුණා. ආසාවෙන් ආපුව මොකද හරි මතකෙට තියෙන දෙයක් මතක් වෙන්න අපිට. ඉතින් ඒ හින්දා මම ෆොටෝස් ගැහුවා. මම පොඩ්ඩක් ඉදල් ගසින්න කඳවුරටත් ටිකක් ගියා. හැබැයි ඒ වෙලාවේ මීදුම සම්පූර්ණයෙන් මීදුම දාලා තිබ්බේ. ඉතින් මට කිසිම දෙයක් පේන්නේ නැහැ. උඩට යන්න පේන්නේ නැහැ. පල්ලෙහාට එන්න පේන්නේ නැහැ. ඉතින් මං ඒ උඩට යන ගමන නතර කරා එතනින්. මං ඉතින් ස්ටේෂන් එකට වෙලා ඉඳලා මං ආයේ එන්න තමයි ආවේ. නිදහසේ ඉඳලා චුට්ටක් ඔළුව රිලැක්ස් කරගෙන මං ආයේ බොඩිමට එන්න නෙමෙයි ගමනේ ගියේ. එතකොට මට එතින්දී තව යාළුවෝ ටිකක් හම්බ වුණා. මම ඔයාලට වෙන්නම්කෝ මගේ යාළුවෝ ටික ඒ වෙලාවේ හම්බෙච්ච. මං සාමාන්‍යයෙන් කොච්චර සද්ද තිබ්බත් ඕන දෙයක් කරගෙන ඕන වැඩක් කරගෙන මගේ දේවල් ඒ විදිහට කරගෙන ඉන්න හැකියාව තියෙන කෙනෙක්. ඇයිද දන්නේ මට නිදහසේ ඉන්න සද්දයක් නැතුව ඉන්න ඕනේ කියන මතයට ඇවිල්ලා තමයි මම මෙහෙම ගමනක් එන්න තනියම එන්න තෝරගත්තේ. බලන්නකො ලස්සන ඉදල්ගසින ස්ටේෂන් එක සම්පූර්ණයෙන් මීදුමෙන් ඇහිලා යනවා. මට මේ දැනෙන හුලං සීතල ඒ හැමදේම සනීපයි. ඉතින් මං හිතුවා තනියම ඇවිදින එකත් ඇත්තටම හොඳයි. කවුරුත් නැති තරමට ඇවිදින එක ලේසියි කියලත් ඇවිදින් තමන්ට කැමති විදියට ඕන තැනක ගිහිල්ලා තමන්ගේ සතුට ඕන විදියට භුක්ති විඳින්න පුළුවන් තනියම ගමනක් ඇති. ඉතින් ඔයාලත් try කරලා බලන්න පරිස්සමට ගමනක් ගිහිල්ලා එන්න. මේ යාළුවෝ ටික මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඇත්තටම කවදාවත් දැකලවත් නැති කට්ටිය ජීවිතේ පොඩි මොහොතකදී යාළුවෝ වෙනවා. ඉතින් ඒව හරිම සුන්දර අත්දැකීම් තමන්ගේ ජීවිතේට තියෙන්න ඕන. ඔන්න මම දැන් ආයෙත් යන්නේ බදුල්ල බලා. එදා ට්‍රේන් එකේ ගොඩක් සෙනග හිටියා මම මේ. ඊට ට්‍රේන් එකට නැග ගන්න දොරක් හොයන ගමන් තමයි මේ ඉන්නේ. දැන් ඉතින් මූඩ් ෆික්ස් තනියම ඉන්නවා කියන එක ඇත්තටම දැනෙන්නේ නිතරම මේ වෙලාවේ නම්. ගමනාන්තයට ළඟන ගමන්නේ මම ඉන්නේ ඉදල්ගස් ඉඳලා බදුල්ල යන ගමනේදී මට හම්බෙනවා ෆොරින් යාළුවෝ ටිකක්. ඉතින් එයාලත් එක්ක කෝලම් කරලා කයි එක ගහා තමයි මම මේ ට්‍රේන් එකේ යන්නේ. ඇත්තටම මට මූඩ් ෆික්ස් පට්ට සතුටුයි ඉදා දවස ගැන. මම ඉතින් ලොකු මනෝපාරක තමයි මේ යන්නේ නම්. මම ඇත්තට මේ වෙලාවේ මාර දේවල් ගොඩක් හිත තමයි මේ ට්‍රේන් එකේ යන්නේ. ඒ අතරට මේ ෆොරින් යාළුවෝ ටිකත් එක්ක බෑ මෙයාලා කෝලම් කරනවා එක එක ඒවා කරනවා. ඉතින් එයාලත් එක්ක මාත් ඒ දේවල් වලට සම්බන්ධ වුණා. මම ඇත්තටම හිතනවා මූඩ් ෆික්ස් කරගන්න අපි අනිත් අයගෙන් දේවල් හොයලා හරියන්නේ නැහැ. ඇත්තටම තමන් ළඟ තමයි තමන්ගේ සතුට තියෙන්නේ. ඇත්තටම මං එහෙම හිතලා හැමදාම වැඩ කරපු කෙනෙක්. මං චුට්ටක් මූඩ් අවුල් වෙච්ච ගමන් මට කැමති විදියට සින්දුවක් දාගෙන හරි නටලා කරලා හරි තමන් කැමති දෙයක් කියන මං නම් ඇවිදින්න ආසයි සෙල්ලම් කරන්න ආසයි ඒ වගේ දේවල් කරලා මගේ මූඩ් එක මගේ ඔළුව මං හදාගෙන මං හරිම නිදහසේ ඉන්නවා. ඉතින් මං හිතනවා ඕනම කෙනෙක්ට පුළුවන් ඒ වගේ තමන්ගේ නිදහස තමන්ට හොයාගන්න තමන්ම සතුටින් තියන්න පුළුවන් තමන්ටම තමයි. ඉතින් මං හිතනවා මගේ මූඩ් ෆික්ස් කරගන්න මං ගත්ත තීරණය හරිම තීරණය කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මාත් එක්ක ඇවිදින්න ඔයාලත් මගේ channel එක subscribe කරලා තියාගන්න. Thank you for watching all. Bye.